හායි කොහොමද ඔයාලට ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. ගිය සතියාන්තයේ ඉරිදා දවස ගත වුණේ කොහොමද කියලා මේ වීඩියෝ එකේ තියෙන්නේ. ප්ලෑන් කරගත්ත වැඩ ගොඩක් තියෙන දවසක්. දිනීගේ වැඩ වගේකට ටවුන් යන්නත් ඕනි. ඉදිරි සතියේට අවශ්‍ය ග්‍රොසරි shopping කරගන්නත් ඕනි නිසා උදේට මං ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් බ්‍රෙඩ් පීසා හදාගෙන දිනීට කෝපි එකකුයි මට කිරි කෝපි එකකුයි හදාගත්තා. ගෙදරට අවශ්‍ය ග්‍රොසරිස් ටික ගන්න කාගිල්ස් එකට ආවා අපි. අවශ්‍ය කරන දේවල් කලින්ම ෆෝන් එකේ නෝට් එකක් දාගෙන ආව නිසා ඉක්මනට අපි දෙන්නට ඒ දේවල් ගන්න පුළුවන් වුණා. අපි එන ගමන් දැක්ක අපි එළවලු ගන්න කඩේ වහලා තියෙනවා. ඒ නිසා කාගිල්ස් එකේම බීලුණු රතුළුණු කරපිංච පාස්ලි එළවලු ටිකකුත් ගත්තා. ලිස්ට් එකට අමතරව දිනීගෙන් ඒවා මේවා ඉල්ලලා ගත්තු අවස්ථාත් නැතුව නෙමෙයි. ගෙදර එන ගමන් මල් පැල තවානකට යන්න හිතුණා. එකපාරටම මට එනවා එහෙම ආසාවක්. මුකුත් ගන්නෙ නෑ මට බලන්න විතරයි ඕනි කියලා මල් පැල තවානට දිනීව එක්කන් ආවා. මං නිතරම වගේ මල් පැල තවන් වලට එනවා. ඇත්තටම මල් පැල කියන්නේත් මනසට සුවයක් දෙන දෙයක්. හරිම ලස්සන මල් පැල හුඟක් තිබුණා. සමහර ඒවාගේ නම් මම දන්නේ නැහැ. ඒ වගේම මගේ ගෙදර දැනට තියෙන જાතිත් තිබුණා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් වර්ග මීවන මනි ප්ලාන්ට් හුඟක් තිබුණා. මට ඕනි කරන පැල වගේකුත් මන් දැක්කා. මල් තවානට ආවහම වෙලාව යනවා දැනුනේවත් නැහැ. ගෙස් කරන්න බලන්න මන් දිනීට කියලා මල් පැල ගන්න ඇතිද නැද්ද කියලා. අපිට හොඳ රවුමක් ගහන්න උණු නිසා ලන්ච් එකත් අපි එළියෙන්ම ගත්තා. ගෙදර එද්දි ටිකක් හවස් වෙලා. හවසට ගමනක් යන්නත් තියෙන නිසා එන්නකෝ දෙයක් පෙන්නන්න. ඔයාලා හිතුවේ මං බලන්න විතරයි ඕනි කියලා ගිය නිසා බලලා විතරක් ආවා කියලාද? නෑ මං ගෙදරට ගන්න හිතාගෙනම හිටියේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේකුයි කුරු ඇක්ටේරියා එකකුයි හයිබ්‍රිඩ් අරලියා එකකුයි බොන්සයි කඩලානෙක්කුයි ගත්තා. මං එන ගමන්ම කොහොබත් පොහොර පැල ටික හදන්න පොට්ස් අරගෙනමයි ආවේ. නිවාඩු දවසට මේ වගේ පුංචි මතක එකතු කරන්න මං හරි ආසයි. පැල තවානෙන් කිව්වා පස් මාධ්‍ය වැලි මිශ්‍ර කොහොබත් මාධ්‍යයක හදාගන්න කියලා. දිනී එක්ක එකතු වෙලා මං හරි ආසාවෙන් පැල ටික හදාගත්තා.
මේ සුදු පාට කොළ ගහේ නම නම් මට මතක නැහැ. හැබැයි ලස්සන දම් පාට මල් පිපෙනවා. ගෙදරට ඇතුළු වෙද්දිම මේ දකින හුස්ම ගන්න කොළපාට ගස් කියන්නෙම දවසේ මහන්සි අතුරු දහන් කරන මායාවයි. මං හැමතිස්සෙම මාව සනස ගන්න හේතු හොයාගන්නවා. මේ කොළපාටට හුස්ම ගන්න ගස් කියන්නෙම ඇහැට වගේම හිතට සනසීමක්. මං දවස ගානෙම එයාලට ස්තුතිවන්ත වෙනවා මගේ හිත නිවා ගන්න මට මේ දෙන සහයෝගයට. දැන් අපි ලෑස්ති වෙමු අද දවසේ තවත් ලස්සන ගමනක් යන්න. ගමන අතරතුර පොඩි බඩගින්නක් ඇවිත් අපි අපි නිතරම හවසට නිදහසේ ඇවිදලා මොනවා හරි කාලා යන්න එන තැනට. වැඩි වෙලා ඉන්න බෑද? චූටි බඩගින්නට කොත්තුවක් කාලා ප්ලේන් ටී එකක් බීලා ඉක්මනට යන්න ඕනි. එන්නකෝ අපි දෙන්නා එක්ක ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න. අපි ආවේ චාලක රණසූරියගේ සඳුදා වැටෙන්නේ සිකුරාදාට ස්ටේජ් ඩ්‍රාමා එක බලන්න. ඩ්‍රාමා එකේ වීඩියෝස් නම් නැහැ. එහෙම කරන එක අපේ රසවින්දනයට වගේම ප්‍රේක්ෂකාගාරයේ අනිත් අයගේ රසවින්දනයටත් බාධාවක්. දිනී ස්ටේජ් ඩ්‍රාමා එකක් තිබුණොත් අනිවාර්යෙන්ම මාව බලන්න එක්කන් යනවා. මං ආසයි එයා හොඳ කලාකාමී රසවින්දනයක් තියෙන කෙනෙක් වුණු එකට. ඩ්‍රාමා එක ඉවර වෙලා අපි ආව ඩිනර් ආරම්ම ගෙදර යන්න. දැන් හුඟක් රෑ වෙලා. මතක් කර මතකයන් සිනහවන් පෑ යුතුය. හෙටත් මේ ලෙසම අපි ආදරේ විය යුතුය. ආයමත් මුණ ගැහෙනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.